මේ පොත ලිවීමට බුද්ධිමය වගකීම සහ නිර්භීත භාවය තිබීම ගැන මම ජීල් පිරිස් මහාචාර්යතුමාට ප්‍රශංසා කරනවා සහ ස්තුතිවන්ත වෙනවා. ඉන්දියාවේ නම් දේශපාලන තීන්දුව ගන්න යුද්ධවලට සහභාගී වන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල විශාල වැඩකුසක් කරලා තියෙන උදවිය සිරිතක් හැටියට පොත් ලියනවා. ලංකාවේ නැහැ. නතරම නෑ නෙමෙයි අපි ගරු කරන්න ඕන ගොඩ්ෆ්‍රි ගුණතිලක ඩොක්ටර් සරත් අමුණුගම ධර්මසිරි පීරිස් ඊට කලින් බ්‍රැඩ්මන් වීරකෝන් සහ දැන් ඔස්ටින් ෆර්නැන්ඩෝ ජීඑල් පීරිස් මහත්මයා ලියලා තියෙන මතක සටහන. දැන් මම මෙතන දකිනවා මේ පොත ගත්තාම පොත ඊටාම කදිම පොතක් අතිශය වැදගත් පොතක් පොත ලියපු චරිතය සරත් අමුණුගම මහත්මයා කිව්වා වගේ අපට ඔය කටයුත්තට යවන්න පුළුවන් වඩාත්ම උගත් බුද්ධිමත් පුද්ගලයා. ඒ අවස්ථාවේ හැටියට ඉගෙනීම පැත්තෙන් ගත්තාම. නමුත් ඒ ව්‍යාපෘතිය ගත්තාම සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. විනාශකාරී අසාර්ථකයි. අසාර්ථකයි කියලා කියන්නේ නිකන් මේ අර මදුරෝට ගැහුවා වගේ එහෙම ගැටුමකින් ඉවර වුණා නෙමෙයි මහා පරිමාණයේ යුද්ධයකින් සහ ජීවිත හානියකින් තමයි ඒ කතන්දරය අන්තිමට ඉවර කරන්න උනේ. සහ ඒ කාල පරිච්ඡේදය මහාචාර්ය පීරිස් කතා කරන ශ්‍රී ලංකා පීස් ප්‍රොසෙස් මං වෙන තැනක ලියලා තියෙනවා මේක ඒ පීස් ප්‍රොසෙස් එකේ එක කොටසක් විතරයි කියලා. ඊට කලින් ජයජාතන ජනාධිපතිතුමා රාජීව් ගාන්ධි ඩික්ෂිට් IPKF එක සහිතව පළවෙනි වෙලුම ලියලා තිබුණා පීස් ප්‍රොසෙස් එකේ. මේක ඊළඟ වෙලුම. නමුත් මේ පොත ගැන හිතනකොට සමාවෙන්න ඕනම මෙහෙම දෙයක් කියන්න. ලෙනින්ගේ මුල් කාලීන මුල්ම කෘතිය නෙමෙයි නමුත් මුල් කාලීන කෘති අතුරින් වඩාත්ම ප්‍රකට කෘතිය තමයි කළ යුත්තේ කුමක්ද? What is to be done කියන පොත. නමුත් මේ පොතේ ජීඑල් පිරිස් මහත්මයාගේ පොතේ මහාචාර්යතුමාගේ පොතේ අත්‍තරම අපට පෙන්වන්නේ නොකළ යුත්තේ කුමක්ද කියන එක. What is not to be done. ඉතාම පැහැදිලිය ඒක ලියලා තියෙන එක ලස්සන පිරිසිදු භාවය නිසා අපට පැහැදිලිවම පේනවා මෙච්චර අපට හිටපු දක්ෂම පුද්ගලයාවත් යවලා අයි මේක මේ විදිහට ඉවරුනේ කියලා. ඉතින් ඒක ඉතාම වටින පොතක්. මම ලියලත් කියලා තියෙනවා මේක හැමතැනම පිටරට මේ සාම සාකච්ඡා පිළිබඳ ගැටුම් පිළිබඳව අධ්‍යයනය කරන විශ්වවිද්‍යාල ආයතන සහ අනිත් ඉහළ අධ්‍යයන ආයතනවල තියෙන්න ඕන පොතක්. නමුත් ඒක අසාර්ථකත්වය පිළිබඳව කතාවක්. ඒකෙන් මහාචාර්ය ජීඑල් පීරිස්ට අවනම්බුවක් වෙන්නේ ප්‍රකට ආචාර්ය සරත් අමුණුගම දන්නවා ඇති අර්නස්ට් හෙමින්ග්වේ සහ ස්කොට් ෆිට්ජරල්ඩ් අතර පැරිසියේ සිද්ධ වෙච්ච සාකච්ඡාවකදී ස්කොට් ෆිට්ජරල්ඩ් හෙමින්ග්වේට කිව්වා you speak with the authority of success, I speak with the authority of failure කියලා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ මේ පුද්ගලයන්ගේ ඒ මට්ටමේ පහළ යෑමක් කියලා. නමුත් අත් වශයෙන්ම මේක විශාල අසාර්ථකත්වයක්. ඒක අසාර්ථකත්වය මහා යුද්ධකින් ඉවරවීම විතරක් නෙමෙයි. මේ ක්‍රියාවලියට සහභාගී වෙච්ච එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවකට නායකත්වයන්ගේ ඒ වැරදි නිසා අද නෙමෙයි එදා ඉඳන් ඒ පක්ෂ දෙක පිළිබඳ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඒ නායකත්වයන් ඒ ක්‍රියාමාර්ග පිළිබඳව ඒ නවලිබරල්වාදී තරඟකාරී වුණත් තනකට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ටෝනි බ්ලෑර්ගේ ආభాෂයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහත්මයා යටතේ ඒ පක්ෂ දෙකේ කඩා වැටීම අද දක්වා ඒ කඩා වැටීම තියෙනවා. ඒ කඩා වැටීම නිසා ශ්‍රී ලංකා දේශපාලනයේ මැද කියන එක කඩා වැටලා තියෙනවා. ඒ නිසා තමයි මම සමකාලීන දේශපාලන ගැන කතා කරන්නේ. ඒ නිසා තමයි අසම්මත විකල්පයන් අද රාජ්‍ය බලයේ හොබවන්නේ. ඒක යුද්ධය සම්බන්ධයෙන්. හේතුව ලෝක ඉතිහාසය ගත්තාම රාජ්‍යයක් ආරක්ෂා කරන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් දේශපාලන මතවාදය, දේශපාලන පක්ෂ, දේශපාලන නායකයෝ බැබලෙනවා. නමුත් ඒක අසාර්ථක වුණොත්
ඒක අනවශ්‍ය විදියට අසාර්ථක වුණොත් ඒගොල්ලන්ගේ විශාල අවපාතයක් සිද්ධ වෙනවා. ඒ අවපාතය සිද්ධ වුණා. ඒ කඩා වැටීම සිද්ධ වුණා. ඒ මැද ආපහු ගොඩනගා ගන්න බැරි වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ යුද්ධර නායකත්ව දුන්න දේශපාලන නායකයෝ පවා ඔවුන්ට ඒ මැද තැනක ඉන්න බැරි වුණා. ඊට වඩා නව දකුණකට ජාතිකවාදී දකුණකට තල්ලු වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එක්සත් ජාතික පක්ෂයට ආපහු බලයට එන්න බැරි වුණා. ඉතින් මේ සියල්ල ඔය කියන සාම ක්‍රියාවලියේ පළ විපාක. ඒක තමයි මම කියන්නේ අන්ත අසාර්ථකත්වය. ඇයි ඒ අසාර්ථකත්වය? මෙතරම් හොඳ උගත් නියෝජිතයෙක් අතවසම ඉඳදී මොකද්ද මෙතන වුණේ? මෙතන ප්‍රශ්නේ තිබුණේ මම දකින විදිහට දේශපාලන විද්‍යාත්මක නැත්නම් න්‍යායික නැත්නම් පැරඩිග්මැටික් සුසමා දර්ශනවාදී විශාල අඩුලුහුඩුකම් නිසා සංකල්පීය වශයෙන් මූලෝපායික වශයෙන් විශාල අඩුලුහුඩුකම් හන්ද තමයි. එතනදී මම පිළිගන්නවා ලුයි අල්තුසගේ ප්‍රධාන ප්‍රස්තුතයක් හැම දේශපාලන විශාල දේශපාලන වරදක් පිටිපස්ස දාර්ශනික වරදක් තියෙනවා කියලා. මෙතන තිබුණේ ඒක තමයි. ඇයි? බුදුහාමුදුරන්ට වඩා අවුරුදු 1000කට පස්සේ බිහි වෙච්ච චීන ජාතික දැන් ක්ලෞසවිට්ස්ට වඩා හුඟක් ප්‍රබුද්ධ Sun Tzu The Art of War කියන පොතේ කිව්වා know yourself, know your enemy. 1,000 battles, 1,000 victories. තමාව දැනගන්න, තමාගේ සතුරව දැනගන්න. මෙතනදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සාකච්ඡා කරපු ඒක මම පුද්ගලයා ගැන මේ කතා කරන්නේ ඒ කාලේ චන්ද්‍රිකා සාරානිල් දෙගොල්ලෝ මේගොල්ලන්ගේ මොන ප්‍රතිවිරෝධතා තිබුණත් එක රාමුවකට පුළුල් වශයෙන් ගත්තාම මේ රාමුවට සහ නෝවේ ඒක කවදාවත් අමතක කරන්න නරකයි. මේ දෙගොල්ලම මේකට හවුල් ලියම් ෆොක්ස් ගිවිසුවෙන් පස්සේ බ්‍රිතාන්‍යයේ මොවුන්ගේ සංකල්පීය බොල් බව සංසු කිව්වා තමාව දැනගන්න තමාගේ හතරව දැනගන්න කියලා. ඔය දෙකෙන් එකක්වත් දැනගෙන හිටියේ නැහැ. තමාව දැනගත්තා නම් ෆෙඩරල් ක්‍රමයක් ගැන කතා කරන්නේ නැහැනේ. දැන් මහාචාර්ය පීරිස් ඉතාම වැදගත් අර පළවෙනි පරිච්ඡේදය ඉතාම වැදගත්. ඒකේ අපිට කියනවා ඩොනමෝර් කොමිසම කැමති වුණේ නැහැ මේ ෆෙඩරල් ක්‍රමයට. ඩොනමෝර් කොමිසම හිතුවා මේක මේ දූපත මේ ජනතාවන් බෙදේ. ඒකන්ද ඩොනමෝර් කොමිසම කැමති වුණේ අපේ සිංහල ජාතිවාදීෝ කැමති අර ඉතාම දරුණු විදිහට මධ්‍යගත වෙච්ච ඒකී රාජ්‍ය නෙමෙයි. පළාත් බද ස්වායත්තතාවයට. දැන් ඩීබීඑස් ජයරාජ් පෙන්නලා දීලා තියෙනවා බණ්ඩාරනායක මහත්තයා 1940 වෙනකොට 1926 කතා කරපු ෆෙඩරල් ක්‍රමය ගැන නෙමෙයි කතා කරේ පළාත් සභා ක්‍රමයක් ගැන කියලා. දැන් ඒක තමයි මැදමාවත. සමහර රටවල් ෆෙඩරල් ක්‍රමය පිළිගන්නේ නැහැ. අනිත් එක මේ ඩොනමෝර් ක්‍රමය කියන්නේ මේ සිංහල ජාතිවාදීෝ නෙවෙයිනේ. සෝල්බරි කොමිසමත් පිළිගත්ත නැහැ ෆෙඩරල් ක්‍රමයක්. ඔවුන් පිළිගත්ත ලංකාවට සුදුසු වන්නේ අතරමැදි ක්‍රමයක්. ඒක දාර්ශනික වශයෙන් හරිනේ. අපි බුදුහාමුදුරුවෝ ගත්තත් අරිස්ටෝටල් ගත්තත් ඒ මැද මාවත තියෙන්නේ පළාත් බද ස්වායත්තතාවය. දැන් LTT සංවිධානය ඒක පිළිගන්නේ නැහැ. ඒක ගැන අපි තව ටිකකින් කතා කරමු. දැන් ඒ අපි ගැන අර ඒකීය කියන නම අයින් කළා ෆෙඩරල් කියලා දාන්න හැදුවොත් නැත්තම් ෆෙඩරල් නොකිය නිකන් ඉන්න හැදුවත් දැන් ඕක කරන්න හැදුවනේ. ඕක ආපහු කරන්න හැදුවොත් වෙන්නේ ඒ දේ. ඒක හරියන්නේම නැහැ. ඒක අපේ දේශපාලන සංස්කෘතිය. ඒකට නොයෙකුත් හේතුන් තියෙනවා. ඒ වගේ බලන්න ෆිලිපීනයේ ගිහිල්ලා ෆෙඩරල් කරන්න පුළුවන්ද කියලා. ස්වායත්තතාවයක් ඇති කරන්න පුළුවන්. ෆෙඩරල් කරන්න බෑ. ඒකට හේතුව යටත් විරුද්ධවාදී ඉතිහාසයේ නොයෙකුත් දේවල් තියෙනවා. නමුත් තමාව දැනගත්ත නැහැ. තමුන්ව දැනගන්න නැතුව තමුන්ගේ රටේ ජනතාව දැනගන්න නැතුව ISGA කියන්නේ මට මතකයි කොළඹ පෝස්ටර් ගහලා තිබුණා. අන්තර්වාර පාලනය පිළිගන්නයි කිය. මේ එක්සත් ජාතික පක්ෂය කට්ටිය. ඒකෙන් ඉතින් ඡන්ද දිනන්නේ නැහැනේ පරදිනවනේ ඊළඟට. ඒ තමුන්ව දැනගෙන හිටියේ නැහැ. අනික ඒක සතුරාව කොහොමද දැනගෙන හිටියේ නැහැ.
දැන් මේ සතුරා කියලා කියන්නේ LTT එක කියලා කියන්නේ මේ පළවෙනි වතාවට අපේ මහාචාර්ය GL පීරිස් චන්ද්‍රිකා ජනාධිපතිනි රනිල් වික්‍රමසිංහ අගමැති නෝර්වේ රට ගිහිල්ලා මේසේ අනිත් පැත්තේ ඉඳගෙන වාඩි වෙලා සාකච්ඡා කරපු මේ අමුතු පිරිසක් නෙමෙයි. මෙතන ඓතිහාසික නැත්තම් ඉතිහාස විරෝධී බැල්මක් තිබුණේ. ඒ හිස්ටොරිකල්. මම මේ කියන්නේ අවුරුදු 2500 ඉතිහාසය ගැන නෙමෙයි. මම කියන්නේ 1983 ඉඳන් ඇති වෙච්ච ඉතිහාසය. IPKF එකත් එක්ක සටන. ඊට කලින් ශ්‍රී ලංකාවත් එක්ක සටන. එතනදී සිද්ධ වෙච්ච රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම්. කවුරුත් ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක වාඩි වෙලා සාකච්ඡා කරන්නේ නැහැ. ඕගොල්ලන්ගේ අත්දැකීම් මොනවද? LTT එකත් එක්කද චන්ද්‍රිකාම දන්නවා. චන්ද්‍රිකාම කිව්වා වැඩියෙන් පැය ගාණක් ගත කරලා තියෙන ප්‍රභාකරන්නුත් එක්ක හර්දීප් පුරි කියලා. ඒක හරි. හර්දීප් පුරිත් එක්ක ගිහිල්ලා සාකච්ඡා කරාද අපේ කවුරුත්? ප්‍රභාකරන්ගේ මොකද්ද ඔයා දකින්නේ මනස ගැන කියලා. නෑ. ඩික්සිට්ුත් එක්ක ඇත්තටම වාඩි වෙලා එතකොට ඉන්දියාවේ පැත්තෙන් LTT එකට සාකච්ඡා කරපු ගනුදෙනු කරපු කට්ටියගෙන් තොරතුරු ගත්තද නැහැ. නෝර්වේ නියෝජිතයා කිසිම දෙයක් දන්නේ නැතුව මේකට පැන්න මැදට. ආචාර්ය සරත් අමුණගමගේ මතක සටහන් වල ලියලා තියෙන එක දැන් පත්තරෙත් යනවා. ලක්ෂ්මන් කතරගම මේකට විරුද්ධ වුණා කියලා. මට මතකයි ලක්ෂ්මන් කතරගම මහත්තයා මත් එක්ක කියනවා අන්තිමට දාන්න අපිට ඒක පිළිගන්න උනේ නැත්තම් ගැරත් එවන්ස් වගේ කියන ඕස්ට්‍රේලියාව ඊට වඩා ලොකු රටක් මේකට මැදිහත් වෙන්න යනවා. මම ඉඳද්දී නිරුපම් සෙන් ඉන්දියාවේ මහා කොමසාරිස්වරයා කිව්වා ලක්ෂ්මන් we warned you about the Norwegians කියලා. හේතුව නෝර්වේ රටේ ලොකු ඩියස්පෝරාවක් තියෙනවනේ. කවුද දැන් මේ ක්‍රිකට් මැච් එකකට උනත් නියුට්‍රල් අම්පයර් කෙනෙක් වෙන්නේ ගන්න ඕන. දැන් ආකාශී හිටියනේ. ජපානයේ සිංහල දෙමළ පිරිසක් නැහැ. නමුත් ගත්තේ නෝර්වේ රට. ඒ කියන්නේ කරන්න පුළුවන් හැම වරදක්ම කරා. ආකෘතියක් ඇටියට නොකළ යුතු සියලු දේවල් කරා. එරික් සොල්හයිම් LTT එකත් එක්ක පුළුවන් තරම් ඒ මිත්‍රත්වය පෙන්වගෙන hina වෙවි පින්තූර ගත්තා. ඒ පින්තූර ඔක්කොම සිංහල මිනිස්සු දැක්කා. IRAත් එක්ක සාකච්ඡාවට සහභාගී වෙච්ච සෙනටර් ජෝර්ජ් මිචෙල් ඇමරිකාවේ මට පෙන්නන එක පින්තූරයක්වත් IRA එකත් එක්ක කරට අත දාගෙන නැත්තම් hina වෙවි ගත්තු පින්තූරයක් ගත්තේ නැහැ. ආර්ලන්ත ජාතිකයෝ ඉන්නවා ඇමරිකාවේ. ඒත් එහෙම ගත්තේ නැහැ පින්තූරයක්. මිනිසුන් අවුල් කරේ නැහැ. තරහා ඇවිස්සුවේ නැහැ. කවුද තේරුවේ? චන්ද්‍රිකා රනිල්ලුයි. ඊළඟට ඔක හරියන්නේ කොහොමද? GL පීරිස් මහත්තයා නෙමෙයි හෙන්රි කිසින්ජර් ගෙනාවත් කරගන්න බෑ. ඊට පස්සේ ලක්ෂ්මන් කතරගම මහත්මයා බොහොම අමාරුවෙන් නෝර්වේ එකට කතා කරලා ඕක චුට්ටකට බාර දුන්න විඩා හෙල්ගසන්ට යා මොන හරි දෙයක් මේ රාජ්‍යතාන්ත්‍රික දෙයක් දන්නවා සොල්ලයිම් රාජ්‍යතාන්ත්‍රික කිසිම අත්දැකීමක් නැහැ කියලා. ඉතින් ඔය සාකච්ඡාව පීස් ප්‍රෝසෙස් කියන පොතේ තියෙන සාකච්ඡාව පටන් ගන්නකොට අපි LTT ගැන දන්නේ මොනවද? අපි දන්නවා ඉන්දියාවේ බලපෑමෙන් මනි ඩික්සිට්ගේ බලපෑමෙන් ජයජවන්දන මහත්තයා වේලුපිල්ලේ ප්‍රභාකරන්ට බාර දුන්නා. මම ඔයාලට දෙන්නම් උතුරු නැගෙනහිර අන්තර්වාර පාලන කාලය සැප්තැම්බර් 1987. ඒකේ චෑමන්ෂිප් එකක් තියෙනවා. අතිබහුතරය 11න් 8ද කොහෙද? ඕගොල්ලන්ට කියලා කිව්වා. එපයි කිව්වා. This isn't rocket science. මූලික වශයෙන් සමාජ විද්‍යාව දේශපාලන දර්ශනය දන්නවා නම් තේරුම් ගන්න ඕන සන්නද්ධ ව්‍යාපාර බොහෝ දුරට අපිට දෙකකට බෙදන්න පුළුවන්. එක කොටසක් සටන් කරන්නේ තමුන්ගේ රටේ තමුන්ගේ ජාතියට නැත්නම් තමුන්ගේ පන්තියට අවශ්‍ය අවකාශය නුදුන්න හන්දා නැත්නම් ඒක වහලා දාපු හන්දා ඒක ආපහු ලබා ගන්න බලනවා. ඒක දුන්නොත් එතනින් නවත්ත ගන්නවා. තව කොටසක් ෆන්ඩමෙන්ටලිස්ලා ආගමිකට වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සටන් කරන්නේ තමුන්ගේ අර අවසන් අරමුණ දක්වා. මේගොල්ලෝ ඒ වගේ. එහෙම නොවේ නම් 87 සැප්තැම්බර් ජයජවන්දන දුන්න අර ඉන්ටරිම් කවුන්සිල් එක බාර ගන්නවා. බාර අරගෙන ඉන්දියන් හමුදාවත් එතන ඉන්නවා. ඒගොල්ලන්ව තියාගෙන ඒකට පිටිපස්සට වෙලා තමුන්ගේ බලය තාවුරු කරගන්නවා. ටික ටික ඉස්සරහට යන්න තිබුණා. කරේ නැහැ. එපයි කිව්ව පයින් ගහලා එලෙව්වා. ඔක්තෝබර් වෙනකොට ගැහුවා IPKF එකට. 87. ඊළඟට රාජීව් ගාන්ධිව මැරුවට පස්සේ කියන්නේ නේරුගේ මුණුපුරාව මැරුවට පස්සේ කාටද හිතන්න පුළුවන් මේ මිනිස්සු ආපහු ජාත්‍යන්තර දේශපාලනයට
සාමකාමීව එයි ඇවිල්ලා සාමාන්‍ය විදිහට ඉඳී කියලා ඒගොල්ලෝම ඕනේ නැහැ නේ. ඒගොල්ලෝ දන්නවා රාජීව් ගාන්ධිව මරුවට පස්සේ කවුරු හරි ඇවිල්ලා වැඩේ දෙනවා. එහෙම නොදෙන්නේ තමුන්ගේම වූ රාජ්‍යයක තමුන් ලොක්කෙන්නම් විතරයි. අර ඊශ්‍රායලයේ බිහි වුණා වගේ. UN එකේ කට්ටිය මැරුවා මේ ජෙරුසලම් හෝටල් කිං ඩේවිඩ් හෝටල් එකට බෝම්බයක් දාලා. නමුත් තමුන්ගේ රාජ්‍යයක් තියෙනකොට ඒ ඔක්කොම අමතක කරනවා. සිරියාවේ අල් ශරා වගේ. එහෙම මෙපිට කවුරුත් සමාව දෙන්නේ කවදා හරි රැකලා ඉඳලා දෙනවා වැඩි. ඒක නොදැනගන්න ප්‍රභාකරන් මෝඩෙන් නෙමෙයිනේ. රාජීව මැරුවට පස්සේ cross the Rubicon, the path of no return ආයෙත් එන්න බෑ. within the system ආපහු වෙන්නේ නැහැ. ඒක කරලා තියෙද්දි ඊළඟට අපි මේ මිනිස්සුගෙන අපි දන්නේ නැද්ද මොන වගේ සත්වෙද්ද කියලා. අනිත් එක බාලසිංහම් ගැන කියන්න ඕන. මම බාලසිංහම් වගේ බිරිඳ වගේ හම්බ වෙලා තියෙනවා 1983 ඒගොල්ලන්ගේ බ්‍රික්ස්ටන් ෆ්ලැට් එකේ ලංකා ගාඩියන් සංගරා පහලට ඇදලා පෙන්නුව මගේ ලිපිවල කොහෙද මොනවද එයා අන්ඩර්ලයින් කරලා තිබුණේ කියලා. ඒ වගේ මිත්‍ර සම්බන්ධකමක් තිබුණා. නමුත් 95 මගේ පළවෙනි පොත පළ වුණාම ඉන්සයිඩ් ස්ටෝරි ජාෆ්නා රිපෝට් කියලා ඒගොල්ලෝ ගැහුවා යාපනයේ ඉඳන් පත්තරයක්. ඒ පත්තරේට බ්‍රහ්මඥානි කියන නමෙන් බාලසිංහම් ලිපි ලිව්වේ කිව්වා මේ ලංකාවේ ඉන්න බුද්ධිමතුන් අතුරෙන් වඩාත්ම LTT විරෝධී LTT එක පරද්දන්න ලියන පුද්ගලයා තමයි දාන ජාතක. එයා දීර්ඝ ගමනක් සංකීර්ණ ගමනක් ගිහිල්ලා මෙතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම බාලසිංහම හොඳට දන්නවා. නමුත් ඕන එක්කෙනෙක් දන්නවා දැන් ඇමරිකාවේ කියමනක් තියෙනවනේ you don't speak to the monkey, you speak to the organ grinder. වඳුරත් එක්ක මේ කතා කරන්නේ ඒ වඳුරව නටවන එක්කෙනත් එක්ක. අපිට තිබුණා කියන්න ඔය බාලසිංහමුත් එක්ක කතා කරා ඇති දැන් ඕගොල්ලන්ගේ එක්ක පොට්ටුවම්මන් නැත්තම් සූසයි නැත්තම් බාල්රාජ් කාවරි එවන්න මේක කතා කරමු. බාලසිංහම්ට කතා කළා වැඩ නැති බව ඒක දැනගන්න තිබුණා. ඔයිට කලින් කිට්ටුව පාවිච්චි කළා ප්‍රභාකරන් ඉන්දියන් කාරයන්ව රැවට්ටුවා. කිට්ටුත් එක්ක සාකච්ඡා කරනවා. RIW එක ප්‍රභාකරන් ඕන දෙයක් කරනවා. අන්තිමට IPK එකටත් ගහලා රාජීව් ගාන්ධිව මරලා දාලා තමයි ඉවර කරේ. ඒ විදිහටම මහත්තයව පාවිච්චි කරා ප්‍රේමදාස මහත්තයව රවට්ටන්න. ප්‍රේමදාස මහත්තයා දන්නේ නැහැ ඒ වෙනකොට මහත්තයා අත්අඩංගුයි. නමුත් මහත්තයාගේ ඡායාව පෙන්ලා සාකච්ඡා කරා. ඒ වගේ තමයි බාලසිංහම පාවිච්චි කරේ. මූලික වැරදි කරාට පස්සේ වෙන දෙයක් අපට බලාපොරොත්තු වෙන්න බෑ. මම බලාපොරොත්තු වෙන කවුරුත් මෙතන නොකියයි කියලා. ඔව් ඉතින් කරුණ කඩාගෙන ගියා නේද කියලා. ඉතින් ප්‍රේමදාස මහත්තයත් එක්ක කරපු සාකච්ඡාවෙන්ද මහත්තයත් කඩාගෙන ගියා. දැන් අපේ LRRP එකත් එක්ක උඟක් එකට එක්කවලා ෆයිට් කරේ මහත්තයා ගෲප් එකේ කට්ටිය. නමුත් ඒක උපසම්බක නැත්තම් ආධාරක සාධකයක් වුණා මිසක යුද්ධය දිනන්න තීරක සාධකයක් වුණේ නැහැ. ඉතින් ඒ හන්ද කියන්න බෑ නෑ ඒක කරපු සාකච්ඡාව හරි කියලා. ඒක පැත්තේ ආචාර්ය සරත් අමුණුගම ඉවර කරපු තැන තමයි මමත් ඉවර කරන්නේ. අද උදේ මගේ ලිපියේ මම පින්තූර දාලා පෙන්ලා දීලා තියෙනවා. කිලිනොච්චි මුලතිවු වවුනියා මඩකලපුව. සලකිය යුතු මහා විශාල සගන් නෙමෙයි නමුත් චූටි සගන් නෙමෙයි සලකිය යුතු පිරිසක් සහභාගී කරගෙන පෙළපාලි පළ ගිහිල්ලා තියෙනවා. පළවෙනි වතාවට පෙළපාලි ගිහිල්ලා තියෙන්නේ 1948 පෙබරවාරි 4 වෙනිදා අපි ප්‍රතික්ෂේප කරනවා. අපට ඕන external Tamil people's right to external self determination. external කියන්නේ ලංකාවෙන් පරිබාහිර. මෙතන අපිට සිද්ධ වෙච්ච දේවල් දශක ගණනාවක් තිස්සේ එක පැත්තකින් අපේ ලිබරල් නැත්තම් නව ලිබරල් වාදී පැරඩයිම් එකත් කුඩුපට්ටම් වෙනවා. අනිත් පැත්තෙන් සිංහල ජාතිවාදී පැරඩයිම් එකත් කුඩුපට්ටම් වෙනවා. අය ඒගොල්ලෝ කිව්වේ මෙතන බලතල බෙදීමනේ ප්‍රශ්නේ. පළාත් සභා දෙනකොට ඒක පාවිච්චි කරලා ඊළඟට ඊළම්යයි. දැන් පළාත් සභා නැහැනේ. පොතේ විතරයි තියෙන්නේ. නමුත් 2009 ඉඳන් කවදාවත් නොතිබිච්ච විදිහට ප්‍රසිද්ධියේ බෙදුම්වාදී සටන් පාඨයක් ඉදිරිපත් කරගෙන පෙළපාලි යන තරුණයෝ ආපහු. ඔන්න දේශපාලන විකල්පයක් නැතුව වෙලා තියෙන දේ. ඉතින් මම මේක ඉවර කරන්නේ ලොකු ඉල්ලීමක් කරලා තව චක්‍රයක් පටන් ගන්නක නවත්තන්න නම් සියලුම දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ. ඒක JP එක වෙන්නත් පුළුවන්. ඒගොල්ලන්ට ආසන ටිකක් ගන්න පුළුවන්. හැකි වහාම ඔය බොරු කිය ඉන්න නැතුව අර යම් ප්‍රශ්න තියෙනවා තමයි. නමුත් ඔක්කොම පක්ෂ එක්ක වුණොත් ඊටාම ලේසියෙන් මේක කපලා මේ පුළුවන් පළාත් සභා ඡන්දයක් තියෙන. පළාත් සභා ඡන්දයක් තිබ්බොත් ආපහු මධ්‍යස්ථ දෙමළ බලවේග ශක්තිමත් වෙනවා. ඒක නොකරොත් අර
1984ට කලින් තිබුණ වගේ 70 ඉඳන් ඒ රික්තය පුරවන්න එන්නේ දැනට ඇවිල්ලා ඉදිරිපත් වෙලා තියෙන්නේ බෙදුම්වාදී බලවේග. ඒක ඒ ෆුටේජ් එක ටීවී එකේ අහගෙන හිටියොත් මම අහගෙන හිටියා. ඔව් සමහරු දන්නවා ඇති අර තමලීල තායහම් ඒ අර සටන් පාට ඉවර වෙන්නේ ඒකෙන් ඒක පරණ LTD සටන් පාටය. The thirst of the tigers is for තමලීලම් කියන එක. ඒකත් කිව්වා. කළු ඇඳගත්තු තරුණ ඕගනයිසර්ස්. දැන් ඒක නවත්තන්න නම් හැකිතරම් ඉක්මනට පළාත් සභා ඡන්දය පවත්වන්න ඕන. නමුත් හැකිතරම් ඉක්මනට දැන් කරන්නේ හමුදාව සංඛ්‍යාව අඩු කරනවා, හමුදාව අයින් කර ගන්නවා උතුරු නගරෙන්. ඒක නතර කරන්න ඕන. ඒක කරයි කියලා දැන් ඔය පෙළපාලියන එක නතර කරගෙන නෑනේ. අනේ බොහොම හොඳයි. දැන් ඒව නෑ. දැන් හමුදාව අඩු කරගෙන යනවා කියලා නෑ. මතු වුණා. කවදත් නැතු. ඉතින් මම ඉවර කරන්නේ දේශපාලන දාර්ශනික ප්‍රස්තුතයකින්. එක පැත්තකින් නව ලිබරල්වාදී පැරඩයිම් එක. ඒක ඔස්සේ යන්න ගිහිල්ලා තමයි සාම මනෝ යුටෝපියන් ඒක ඔස්සේ යන්න ගිහිල්ලා තමයි ඔය සාම ක්‍රියාවලිය විනාශය කරා ගියේ. අනිත් පැත්තෙන් අන්තවාදී සිංහල ජාතිවාදී අදි මධ්‍යගතවාදී. නමුත් මැද තියෙනවා සම්භාව්‍ය යථාර්ථවාදී. ඕන්න ලිබරල් කියන්න පුළුවන්. අපි ගත්තොත් ජෝර්ජ් කෙනන්, රයින්හෝල්ඩ් නීබුර් ඒගොල්ලෝ සීතල යුද්ධ කාලේ ඒගොල්ලෝ ලිබරල්වාදී. නමුත් නව ලිබරල්වාදීෝ නෙමෙයි. ඒවා ක්ලාසිකල් රියලිස්ට්. ඒක ඔස්සේ තමයි යන්න තිබුණේ නොගියත් ඒ පාරේ. මම කියන්නේ සාකච්ඡා කරපු එක වැරදි කියලා. මම සාකච්ඡා කරේ වැරදි පැරඩයිම් එක ඔස්සේ. ඒකට ආපහු ගිහිල්ලා පළාත් සභා පීඨවලා ඕන්නම් ඒව ශක්තිමත් කරලා මේ ආපහු මේ චක්‍රේ පටන් ගන්න එක කරුණා කරලා අපි ඔක්කොම ලැක්කා වෙලා නවත්තමු. බොහොම ස්තුතියි.